ඊට අනුරාධපුරේ යන්න භෞතික බාධා නෙමෙයි. ඔව්. යන්න හිත ඕකේද? හිත ඒක නොයනවා නම් මොකටද කොතනද හිර වෙලා ඉන්නේ? අනිත් පැත්තෙන් බලන්න ඕනේ. ඔව් ඔන්නේ ඒ ගැටලුවත් තමයි මට තියෙන්නේ දැන් මේ. ඒක තමයි හොයන්න ඕනේ. දැන් මම එක කියන්නේ දැන් භෞතිකයෙන් නිදහස් වෙන්න. භෞතිකව කරන ක්‍රියාකාරකම් හැම එකක්ම කරන්න කලින් පරීක්ෂා කරන්න මේ ඕනෙම භෞතික ක්‍රියාකාරකමක් මානව ක්‍රියාකාරකමක් වෙනකොට චේතනා මූලිකයි. අචේතනිකව කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ චේතනාවේ ඉර එකක් තියෙනවා. මම අනුරාධපුරේ යන්න කියලා හිතපු එකේ මොකක් හරි එකක් තියෙනවා. මම මේක හිතුවේ මට එතන නිකන් අමුතු ජොලියක් මොකක් හරි එකක් ගන්න හිතලා. ඔව්. නැත්තම් එතන මාව පිනවා ගන්න මොකක් හරි එකක් තියෙනවා. නැත්තම් මෙතෙන්ද ඉන්න ඇති අකමැත්තේ හින්දා මෙතනින් පොඩ්ඩක් මාරු වෙලා යන්න පොඩි ඇතුලේ කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ මේ මෙතනත් එක ගැටිච්ච හින්දාද මං අතෙන්ද යන්න කැමති. ඔව්. නැත්තම් එතෙන්ද විශේෂ ඇලීමක් හින්දාද මේ යන්න දඟල. අන් ඒ වගේ. දැන් කවර හෝ ක්‍රියාකාරකමක් ඔව්. පොඩ්ඩක් බලන්න ඕනේ මේ දැන් ඕක ඇඟ කරන්නේ නැහැ නේ. ඇඟ කරන්නේ නැහැ නෑ නෑ. හිතනේ කරන්නේ. හිත මූලික වෙලානේ කරන්නේ. ඒතර මේ හිත ගන්න මැච් එක අපි හරියට දැනගෙන හොඳ එකක් හරි කමන්නේ එක මේක හරි. මේක මම වැරදි නෑ. නැත්තම් මේකේ පට්ටම මගේ තියෙනවා අමුම තෘෂ්ණාවක්. ඒක දැනගෙන අපි කියන්නේ කරන්න කියලා. මගේ අවුලක් මේකේ තියෙනවා කියලා මං දැනගෙන කරනවා. තේරෙනවද? ඊට පස්සේ දෙවෙනි වතාවේ ඔන්න දැන් පළවෙනි වතාවේ දැනගෙන කරනකොට හොඳට තේරෙනවා මේකේ මේ අර එකක් තමයි ඇතුළ හෘද සාක්ෂියෙන් දන්නවා මේක මේ පජාත වැඩක් මම්ම කරේ වටම කරේ. දෙවෙනි වතාවේ ඔන්න පුරුද්දට ඔය සිතුවිල්ල එනකොට පටස් ගාලා කියන ඔබට මතක නැහැ කලින් ගිහලා කිලවගත්ත. ඒ වගේ ඇතුලෙන් කතාව කියනවා. ඒකට දන්නේම නැතුව එතන මේක නවතිනවා. අර ප්‍රායෝගිකව අවබෝධ කරගන්න මේ ක්‍රමයට. ප්‍රායෝගිකව බණ කියලා කතන්දර කියලා යමක් තේරුම් කරලා දෙන්න ගියට වැඩක් නෑ. ඒක නිකන් අර මේ ප්‍රවෘත්ති අහලා සෙඩ් එකට යන්නේ නැහැ වගේ වැඩක්. කියන්නේ අද තෙල් නැහැ කියනවා. නිවුස් වල කියපු නිසා සෙඩ් වලට යන්නේ නැහැ. බලනකොට අපේ සෙඩ් එකේ තෙල් තිබිලා. ඒ වගේ. නිසා මේ අර භෞතික කාරණා හැම එකක්ම වෙනකොට දැන් විසඳ ගන්න තියෙනවා නම් කල්පනා කරන්න මේක මට ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන්න ඕනේ මගේ හිතේ. මගේ හිත මොකටද මේ දැන් ලැහැත්ති වෙන්නේ? මොකද්ද මෙයාට මේ දැන් ඕනේ කියන්නේ? ඇත්තටම එයාට ඒක ඕනේද නැත්නම් එයා වෙන ඇරියස් එකක් ඉඳද මේ දඟලන්නේ? ඒ වගේ පොඩ්ඩක් දැන් ගවේෂණය කරන්න එළිය සම්පූර්ණ එළිය නිදහස් වෙන්න. ඇතුළ ගෙනවා. මේ මොකද්ද මේ කරන්නේ? දැන් මොකාටද මේ ඉන්නේ? ඔක වැඩි කල් කරන්න නෑ. අර භෞතිකයේ ওই විදිහට තේරුම් අරන් ඉන්න මිනිස්සුෙකුට මේක ඊටා ටික කාලයක් කරන්න වෙන්නේ ඇතුලේ කරන වැඩි. ඊට පස්සේ එයා ඇතුලේ පැටර්න් එක තේරුම් ගන්න. එයා මෙහෙම එකක් කියනවා නම් ඒ කියන්නේ මෙන්න මේ ලයින් එකේ. එයා මෙහෙම එකක් කරන්න යනවා නම් ඒ කියන්නේ මෙන්න මේ ලයින් එකේ. එයා කෙනෙකුට බයින්ඩ් යනවා නම් අනිවාර්යෙන් ඒ ඇතුලේ මෙහෙම එකක් තියෙන කියලා ඒක තමුන් අවබෝධ කරගන්න. කියන්නේ මම මෙච්චර කල් මාව අවබෝධ කරගන්න යන්නේ එළියෙන්. දැන් ඒක තේරුම් ගත්ත එළිය හැමදේම මනෝමූලිකයි. මනසින් හදාගන්න ඒවා තියෙන්නේ. එහෙනම් දැන් මම බලන්න ඕනේ එළියේ නෙමෙයි මනසයි. දැන් මනස දිහා හැරිලා බලනවා. බලන් ටික කාලයක් යනකොට අර එළියේ தත්ත්වයේ තේරුම් ගිය බලන් ඉන්නකොට ඒ වගේම ඇතුළේ දිහා බලන් ඉන්නකොට ඇතුළේ தත්ත්වයත් හරියට පේනවා. ඊට පස්සේ දැන් අපිට එළියේ ප්‍රශ්නයක් නැහැ නේ එළිය ඕනේ දෙයක්. ඒ වගේ ඇතුළේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇතුළේ සම්පූර්ණ කතන්දර වලින් නිදහස්. ඒ නිදහස් වෙනකොට මම තේරුම් අරන් තියෙන දෙයක් තියෙනවා. සබා දහමෙන් යාට මේ අවශ්‍ය සියලුම දේවල් සලසනවා. කියන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් නැත්තම් මොකක් හරි මේ කියන්නේ ඒක මම දැකලා තියෙන එකක් ගොඩක් තියෙනවා. යමන් තේරුම් ගත්ත මිනිස්සෙකුට ප්‍රශ්නයක් නැහැ. හොඳට හොයලා බලනකොට ඇත්තටම ප්‍රශ්නයක් නැද්ද කියලා ඒකේ පැහැදිලි වෙන්නේ එයාගේ රිද්මය තියෙන්නේ. ඔව්. ඒ රිද්මය අස්සට ලෝභකම හින්දා එන උල් එන්නේ නැහැ. එයාගේ රිද්මය එහෙම එකක් නැහැ. ඔව්. එයාගේ රිද්මය තුළ ද්වේෂයේ මූලිකව මුකුත් වෙන නිසා නොවෙන නිසා එයාට ද්වේෂයේ මූලිකව මුකුත් එන්නේ නැහැ.
කියන්නේ මම මොන જાතියේද ඒ જાතිය තමයි මට මෙහෙන් එළියෙන් එන්නේ අතුලට. ඒ වගේ. ඉතින් සම්මත මේ ප්‍රඥාලයින් එකේ සෑම ලොකු ස්වාමීන් වහන්සේලා තේරම නිවන් මාර්ගයට බණ කියනවා. මේ ඉතින් මේ ඒ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා මාර්ගඵල ලැබලාද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ තේරුවෝ ඒක හොයන්න එපා. ඒක ගැටලුවක් නැහැ. මේ ඒ වගේ වෙලාවට ඔය එන මල පැනිල්ල තියෙන මොන මගුලක් කියනවද මන් දන්නේ නැහැ. ආන් ඒ චුට්ට ඔයාගේ ඇතුලේ එන එක බලන්න. ඒක ඕන නැත්තම් අයින් කළා දාන්න. මම සාමාන්‍යයෙන් ඔය මේ මෑත කාලේ ගහලා තියෙන සින්දු මට හරියන්නේ නැහැ. හරිද? කට්ටිය දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා නම් ඔය වගේ වෙලාවට මං ඉතින් ඉවසාගෙන එයාලගේ ජොලියනේ කියලා. මේ ඉන්නවා. තනියම ඉන්න කෙනෙක් ඉන්නවා නම් සමහරට එයා ඔක දාන්න ඇති මගේ වින්දනේ කියලා හිතලානේ. ඔව්. ඒකට මම අහනවා කැමතිද මේ සින්දුව? එයා අකමැතිකුත් මාත් අකමැති. ඒකෙන්ද අපි ඕප් කරගෙන යන් කියලා එහෙම කරනවා. ඒ වගේ. ඉතින් අර ඒ තැන් වලට ගොඩාක් ගැළපෙන විදිහට ගොඩක් මේ දේශකයා ගැන එච්චර හොයන්න එපා. හොයන්න එපා. කියන්නේ දැන් ඔච්චර ඕවා ගැන කතා කරාට හරියටම නිශ්චිත වශයෙන් මෙයා දැන් සෝවාන් වෙලා ඉන්නේ කියලා කාටද කියන්නේ? බැහැ. මේ වෙනකම්ම ඉතිහාසයේ මේ ලංකාවේ තාම හොයාගන්න බැරි වෙච්ච එක. ඇති රතනහසලත් ඇති මම කියන්නේ එහෙම මේ බාහිර භෞතිකව අපිට ඉන්ඩිකේට් කරන්න මොකුත් නැති එකක් ගැන අපි ඇයි මනසින් තර්ක කර කර ඉන්නේ? එයා මෙහෙමද මෙයා මෙහෙමද ඒක ඕනේ. කියන දේ මගේ පැටර්න් එකට නා වැඩ කරන්නේ මට තේරෙනවා නම් එහෙනම් හරි. මොකද ඒක මට ඇහින්න ඕන එක. ඒක හරියන්නේ නැහැ වගේ නම් ඒක මට අදාළ නැහැ ඇහින්නේ නැහැ ඔය ඉතින් අයින් කළා දාන්න. ඒ වගේ එකක් තියෙන්නේ ඉතින්. ඒ අයින් කරනකොට මේ ඒ දේශකයාලා ගැන දේශකයන් වහන්සේලා ගැන තරහක් ඇති කරගන්න ඕනේ මේ මිනිස්සු මොනවා මේ කියවනවාද කියලා. එතකොට ඔයාගෙන එකක් හදාගන්න. මම මොන මගුලට මේ ටීවී එකක් දාගෙන ඉන්නවද? එතකොට හැම වෙලාවෙම මම මේ ඔය කතා බහ කරන හැම එකකින්ම ඇදලා කියන්නේ එක දෙයයි. දැන් බාහිර ලෝකයේ භෞතිකයේ හොඳ නරක හොයන්න යන්න එපා. ඇහැට පේන දේවල් වල හොඳ නරක හොයන්න යන්න එපා. කනට ඇහෙන දේවල් වල හොඳ නරක ඒව මොනවද හොයන්න අවශ්‍ය නැහැ. ඒ කවර හෝ ක්‍රියාකාරකමක් තුළ මගේ ඇතුලේ වෙන එක තියෙනවා. ආන්න ඒක කොයිතරම් දුරට මේ මගේ එකද? දැන් මම ඒකත් එක්ක නැත්තේ විරෝධාකල්පයක් තියෙන හැරි මොනවා හරි තියෙන හැප්ප වෙන්නේ ප්‍රශ්නයක් නේ මගේ. මට හරියන්නේ නැහැ ප්‍රශ්නයක්. ඔව් හොඳට මේ ටික චෙක් කරගන්න කොහොමද මේක ඇයි ඒ රූපේ දකිනකොට මට කේන්තියි. දෙයට බලන් යනකොට තේරෙනවා කලින් ওই රූපේ ගැන පරණ දත්ත ගොඩක් තියෙනවා තරහක් ගොඩ නගපු. ඒක තමයි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ දැන් දකිනකොට. කලින් ওই ශබ්දය ඇහෙනකොට මගේ හිතේ තරහක් හැදිලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මේක ඇහෙනකොට ආයෙ මතුවෙලා එන්නේ. ඒකම අනිත් පැත්තක් තියෙනවා. කලින් මාර ආදරය ශ්‍රද්ධාවක් හදාගෙන තියෙන ඔය කියන වචනවලට. ඒක මේ ඇහෙනකොට ඒක තමයි මේ දැන් එන්නේ. ඉතින් අපි කරන්න ඕනේ දැන් එළිය නිවැරදි කරන එක නෙමෙයි. එළියේ වෙන හැම දෙයක්ම පාවිච්චි කරලා ඇතුළ පරීක්ෂා කරන එක. මාව පරීක්ෂා කරගන්න එපා. එතකොට කුණුහරුපෙන් බණක් කිව්වත් එයාත් මට බුදු කෙනෙක් නෙමෙයිද? තේරුණාද? ඇයි ඒ වචන නිසා මට මාව පරීක්ෂා කරගන්න අවස්ථාවක් හම්බුණා. අභ්‍යන්තරට යත්තේ නැහැ. අනේ ලොකුවට නැතත් අඩුම ගානේ කියන්නේ මේ හැම වෙලාවෙම නැතත් ලොකුවට දැනෙන ප්‍රශ්නවලදී හරි කාගේ හරි වචනයකට මට හොඳටම රත් වෙලා කේන්ති වෙලා ඉන්න වෙලාවේ හරි පොඩ්ඩක් සිහිය ඇවිල්ලා බලන්න ඕනේ ඇයි මම මල පන්නගෙන. මම කියන්නේ ඉස්සලා ලොකු තැන් වලින් පටන් ගන්න. ලොකුවට දැනෙන දේවල් වලින්. පස්සේ ඕක નિરાයාසයෙන්ම පුංචි දේත් පෙනිපෙනි යනවා. මුලින් ප්‍රබල කාරණා දැන් ලෝභ ද්වේෂ මෝහ තුනේ මෝහ අහුවෙන්නේ නැහැ කියමුකෝ ලෝභ ද්වේෂය කියමු. ওই දෙක තුලවත් පරීක්ෂා වුණා නම් පස්සේ ඔන්න තේරෙනවා මේ ආවි ඉරිසියාව.
මේක මගේ හිතේ කුහකකම හින්දා ආපු එකක්. ඒ වගේ. අර ඒ හැම එකම පේන්න ගන්න. වැදගත්කම තියෙන්නේ පෙනිච්ච ගාම එක නැති වෙන එක. ඒ නිසා තමයි ඔය මේ කියන සම්මා දිට්ඨිය හදාගන්න එක.